හායි ඔයාලට මම කියලා ඇති මම තෙමු එකෙන් බඩු එහෙම ඕඩර් කරලා ගෙන්න ගන්නවා කියලා. ඉතින් ගොඩක් අයිටම්ස් හොඳ ඒවා ඇවිල්ලා තියෙනවා. එහෙම නැති ඒවාත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මට පහුගිය දවස්වල මම අර මොකද මගේ ෆෝන් එක ගහන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් ගෙන්නුවා. ඒකේ අර මේ යුනිවර්සල් වෝල් කියලා ඒක අර හැම පැත්තටම කැමරා එක සෙට් කරලා කරකවන්න පුළුවන් එකක් තියෙනවා. අන්න ඒ ගැජට් එක නැතුව ඊටු ටික ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක නැතුව මට ඇත්තටම ඒකෙන් වැඩක් නැහැ. ඉතින් ඒක රිටර්න් කරන්න කියලා මම දැම්මා. ඉතින් රිටර්න් එකත් ඒගොල්ලෝ ඇවිල්ලා කලෙක්ට් කරගෙන ගිහිල්ලා කොහමද සති ගානකට පස්සේ ඒකට රෙස්පොන්ඩ් කරේ. ඉතින් ඒකත් හරියට මට උත්තරයක් ආවේ නැහැ. තාම ඒක මං ගාව. ඉතින් එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් අද මම වීඩියෝ කරේ මම තෙමු එකෙන් ඇඳුම් එහෙම ගොඩක් ගෙන්නගෙන තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් ඇඳුම් කොහොමද කියන එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුණා. මොකද මේ මම පොඩි අයට කාකෝ පෑන්ට්ස් එහෙම ගෙන්නගෙන තියෙනවා තෙමු එකෙන්. ඉතින් ඒ ගෙන්නපු ඒවා ඇත්තටම හොඳයි. මට මම ටී-ෂර්ට් එකක් ගෙන්න ගත්තා. ඒව නම් දැන් ඇඳලා ඉවරයි ඇත්තටම. ඊට පස්සේ තව ඔය වගේ මම ගොඩක් ඒවා ගෙන්නගෙන තියෙනවා. දැන් මම පෙන්නන්න මම ඇත්තටම ස්ලීප් වෙයා ගොඩක් ගෙන්නගෙන තියෙනවා තෙමු එකෙන් මේ පිජාමා කිට්ස්. ඒවයි බබාලට අක්කිට ගෙන්නුවා කාගෝ පෑන්ට්ස්. ඉතින් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඒවයි කොහොමද ක්වොලිටි එක කියලා. ඔක්කොම ගෙන්නපු ඇඳුම් නැහැ. මොකද මම සමහර ඒවා දැන් යූස් කරලා තියෙන නිසා. ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ වගේ හැබැයි හොඳට පැක් කරලා තමයි මේ ඒවා එනකොට අර එන්නේ. මෙන්න මේ විදියට. මම මේ තව ගෙන්නපු මේක නම් බ්ලවුස් එකක්. මම ටී-ෂර්ට්ස් එහෙම ගෙන්නලා තියෙන ඇත්තටම ඒව හොඳයි. හැබැයි හොඳට ඔයගොල්ලෝ ඕඩර් එකක් දාන්න හොඳට රිවිව්ස් බලලා කමෙන්ට්ස් බලලා එහෙම දාන්න. නැත්නම් සමහර ලාවට ඔයාලට ඔයගොල්ලෝ ඕඩර් කරන අයිටම් එක නොවෙන්න පුළුවන්. මේ තියෙන මම නෙතුට ගෙන්න අපේ අක්කිට ගෙන්නපු මේ කාගෝ පෑන්ට් එකක්. බලන්න ඒක ඇත්තට මේක ලස්සනයි. මේ මෙහෙම මේ අටි තියෙනවා. මොනවද ඒව ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදියට ලස්සනට හදලා මේ වගේ මේ ලස්සන කාගෝ පෑන්ට් එකක්. ඉතින් ඒක ඉන එහෙමත් එයාට හරි. මම මේක දැම්මේ මතක හැටියට ඒකේ තිබුණේ ඒෂියන් සයිස් කියලා. මම ඒෂියන් සයිස් එක ස්මෝල් එක දැම්මේ. මොකද අපේ අක්කි උසයි කෙට්ටුයි. ඉතින් ඉන එයාට මේ ඔක්කොම හරි. එයාගේ උසටත් හරියනවා. මේ මම කලර්ස් දෙකකින් දැම්මා. මේ අනිත් කාගෝ පෑන්ට් එක. මෙන්න මේක. මේ අනිත් කාගෝ පෑන්ට් එක. දෙකම ඇත්තටම ගොඩක්ම ලස්සනයි. මේ මැටීරියල් එකත් අර හොඳ මැටීරියල් එකක්. ටක් ගාලා වොෂ් කරන්න පුළුවන්. මේකේ අටක් තියෙන අර විදිහටම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඒ අයිටම් එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ස්ලීප් වෙයා. මම මේ වගේ මේ ස්ලීප් වෙයා ගෙන්නුවා. ඒ දෙක තුනක් ඇඳලා මේ තියෙන්නේ ඇඳපු නැති සිනමන් රෝල් එකක්. මේව ඇත්තටම මේ අපේ අක්කි චූටි තමයි සිලෙක්ට් කරලා දැම්මේ. මේ තියෙන්නේ පිජාමා කිට් එකේ උඩ කෑල්ල. මේ තියෙන පිජාමා කිට් එකේ යට කෑල්ල. මෙන්න මෙහෙම. ඒක හරි ලස්සනයි බලන්නේ මැටීරියල් එක. මම ගොඩක් ආසයි මේ වගේ මේ සිල්ක් වගේ මැටීරියල් වලට. ඕගොල්ලන්ට හිතලා ඇති මේ වගේ මැටීරියල් එකෙන් පිජාමා කිට්ස් ඇඳහම ඇඟට අමාරුයි කියලා. ඒ වුණාට ඇත්තටම එහෙම නැහැ. මට නම් හුරුයි මේ වැඳලා. ඒක නිසා මම මේ වෙලෙන් තමයි ගොඩක් ගන්නෙ. එහෙම නැති අය ඔයගොල්ලන්ට පුළුවන් කොටන් මැටීරියල් එකෙන් අරගන්න. මේ තියෙන්නේ අපේ මේ අක්කී නංගී දාන්නේ ඒගොල්ලෝ ආස කාටුන් කැරක්ටර්ස් වලින්. මේ මොකද්ද කුරෝමි නේද? කුරෝමි කියලා දැම්මා. මේ ඒකේ උඩ කෑල්ල. අය ලස්සනයි ඒක. ඊට පස්සේ මේ තියෙන්නේ ඒකේ අර විදිහටම යට ෂෝට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා දිග එකක් එහෙම දාපු. ඒකත් අර මැටීරියල් එකද. ඇත්තට මම ස්ලීප් වෙයා ගොඩක් ගන්න මේ මැටීරියල් එකකින්. වොෂ් කරන්න ලේසි. විනාඩි 10න් 15න් වේලෙනවා. ඊට පස්සේ මට මේව පහසුයි. ඕගොල්ලෝ සීතල පරිසරයක වගේ ඉන්න කෙනෙක්ට නම් ඕගොල්ලන්ට මේක හරිම කම්ෆර්ටබල්. AC වගේ යූස් කරනවා නම් හරි. ෆෑන් එහෙම යූස් කරනවා නම් දාඩිය දාන්නේ නැහැ. ඒක නිසා මට මේවා හොඳයි. මේවා අඳින්න ආස නැති අය මේ වගේ සිල්ක් මැටීරියල් ගන්න එපා. මොකද සමහරුන්ට ටිකක් ඒක දාඩිය දානවා කම්ෆර්ටබල් නැති වෙන්න පුළුවන්. මේකේ টොප් එක. ඒක හරි ලස්සනයි ඇත්තටම. මේ කලර්ස්
ලස්සනට මැච් වෙනවා ඒක මේ. එන්න මේක ඒක. ඊට පස්සේ මේ තියෙන්නේ මේක නම් හැබැයි අර වගේ සිල්ක් මැටීරියල් එකක් නෙමෙයි. මේක පොඩ ටී-ෂර්ට්ස් මැටීරියල් එකක් වගේ හරිම කම්ෆර්ටබල් හරි සනීප නිකන් ෆැනල් රෙදි තියෙන්නේ පොඩි අයගේ. අන්න ඒ වගේ එක බටර්ෆ්ලයි එකක්. දිගට දැම්මේ මේකේ මේ ටී-ෂර්ට් එක. පේනවා නේද ඒක? ඒක හරිය ලස්සනයි. මෙන්න මෙහෙම එන්නේ. මෙන්න මෙහෙම තමයි අඳහම එන්නේ. අන්න ඕක. ඒකත් හැබැයි ඒකල එවනකොට හොඳට පැක් කරලා ලස්සනට එවනවා. ඊට පස්සේ මේක සීප්ලෑ එකක් එක්ක මෙන්න මේ සීප්ලෑ එකක් මට මතක හැටියට මෙන්න මේක ආවේ. නිදා ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. මම දාපැත්ත හරියද? මෙහෙම දාලා මේ වෙතින් මම දාන්නේ නැහැ අපේ මේ ෂූටිලා එහෙම අක්කියා එහෙම ඒගොල්ලෝ යූස් කරනවා. මේ එතකොට මම ගන්න බ්ලවුස් එක මේක ඇත්තට මම හරිය ආසයි මේ බ්ලවුස් එකට මේක මේ කට්ලෝන් මැටීරියල් එක. ඔයාලට පේන ඇතිනේ. ඒක පිටිපස්සට මෙන්න මෙහෙම බටන්ස් හැබැයි පොඩ්ඩක් මේ එහා මෙහා පේන ගතිය තියෙනවා. හැබැයි යටට පේන්නේ නැති මොකක් හරි අපේ යට අදම නිකන් ස්කින් කලර් හරි බ්ලැක් හරි ඩාර්ක් කලර් එකක් ඇඳුනොත් මේක ඇතුළේ පේන්නේ නැහැ. මේ පිටිපස්ස මේ ඉස්සරහා මම මේ හැම ඇඳුමම ඇත්තටම ගන්න XL size එකෙන් මම ගත්ත ඔක්කොම XL මොකද මේ මට ඒ කියන්නේ වැඩි වුණොත් කෙට්ටු කරලා හදා ගන්න පුළුවන් මොකද මම පොඩි එකක් ඒ කියන්නේ large වගේ ඕඩර් කරලා ගෙන්නලා ඒව මදි වුණා මට ආයි ලොක් කරගන්න විදියක්ම නැහැ. දැන් මේ වගේ එකක් ගෙන්නලා චුට්ටක් එහෙම පොඩක් ලොකුයි නම් පොඩක් දෙපැත්ත අල්ලලා හරි මට හදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කොහොම මම ටිකක් ලොකුවට අඳින්න ආස කෙනෙක් නිකන් ඕවර් සයිස් වගේ ටී-ෂර්ට්ස් එහෙම අඳින්න ආස කෙනෙක්. ඉතින් ඒක නිසා මේ වගේ ඇඳුම් වලට මම කොහොමත් ආසයි. මේ අනිත් එක. තව අයිටම්ස් වගේක් එන්නපුවා තියෙනවා නේද මට මතක නැහැ හොයාගන්න බැරි වුණා මේ ටික තමයි දැන්ට මොකද ස්ලීප් වෙයා මම පෙන්නුවේ විශේෂයෙන්ම සමහරු ගෙන්නන්න බයයි මැටීරියල් කොහොමද ක්වොලිටි කොහොමද කියලා දන්නේ නැති නිසා ඒකයි මම මේ ටික පෙන්නුවේ මේවා ලොකු ගාණක් වුණෙත් නැහැ මට මතක හැටියට 1000 ගාණක් වගේ වෙන්නේ නැති එක සෙට් එකක් හැබැයි ඉතින් ඒ ගාණට මම හිතනවා ක්වොලිටි එකක් බැලුවම හොඳයි ඉතින් මම කිව්වට ගෙන්නන්න එපා අනිවාර්යෙන් ඔයගොල්ලෝ හොඳට බලලා රිවිව්ස් බලලා හරි ගෙන්න ගන්න නැතුව නිකන් ඕඩර් කරලා ගෙන්න ගන්න එපා මේ සමහරලාට හොඳ නැති අයිටම්ස් එන්නත් පුළුවන් අන්නේ හේතුව නිසා ඉතින් එහෙනම් ආයි මම මේ වගේ තෙමු එකෙන් ගෙන්නපු දැන් මා දැඳුන්නේ පෙන්නුවේ තව ගෙන්නපු අයිටම්ස් ගොඩක් තියෙනවා මම පෙන්නන්නම් මොනවද කියලා මේ ආයි වීඩියෝ එකකින් එහෙනම් ඉතින් හැමෝටම බයි සුබ දවසක් වේවා